මම හිතන්නේ මේ වෙනකොට රජය විසින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වලට එරෙහි ක්‍රියාන් කියන්නේ මේ මෙහෙයුම සම්බන්ධයෙන් මම හිතන්නේ ජනතාව දැනුවත් වීම ඉතාම වැදගත්. අපි හිතනවා ලංකාවේ ඒක මම හිතන්නේ මේක නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ම කාරණයක් නෙවෙයි. මත්ද්‍රව්‍ය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ විස මත්ද්‍රව්‍ය dangerous drugs කියන එක ඇත්තටම අපේ රටේ තරුණ පරම්පරාව සම්බන්ධව ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. තරුණ පරම්පරාව විතරක් නෙවෙයි ඇත්තටම අම්මාවරුන්ට, බිරිඳවරුන්ට, කාන්තාවන්ට විශේෂයෙන්ම බලපාන සමාජීය ගැටලුවක් බවට මේ වෙනකොට මත්ද්‍රව්‍ය පත් වෙලා තියෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල සහ මම හිතන්නේ ග්‍රාමීය ප්‍රදේශවලත් මේ ගැටලුව මේ ආකාරයෙන්ම තියෙනවා. මත්ද්‍රව්‍ය නිසා අපේ රටේ ශ්‍රම බලකායට, තරුණ පරම්පරාවට, සමාජයට විශාල හානියක් සිද්ධ වෙමින් යනවා. ඒ හින්දා අපි හිතනවා මේ කාරණේ, ඒ කියන්නේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණය අංශ කිහිපයකින්, ඒ කියන්නේ ඇන්ගල්ස් කිහිපයකින් අපි මේ සම්බන්ධව ප්‍රවේශයක් ගන්න ඕන කියන එක ගැන තමයි රජයේ තියෙන ප්‍රතිපත්තිය. එකක් තමයි මේකෙන් වෙන සමාජ හානිය අර මම මුලින් කිව්වා. එතකොට මත්ද්‍රව්‍ය පළවෙනි දේ තමයි මත්ද්‍රව්‍ය වැළැක්වීම කියන එක. ඒ කියන්නේ රට ඇතුළට මත්ද්‍රව්‍ය එන එක වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය මේ සප්ලයි එක වැළැක්වීම හරහා ඒ වගේම දැනුවත්භාවය වර්ධනය කිරීම හා පාසල් තුළ ප්‍රජාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන දැනුම විශේෂයෙන් අම්මලා තාත්තලා තුළ අපි හැමෝම හිතනවා අපේ ළමයා අපේ ගෙදර ඉන්න දරුවන් මගේ මහත්තයා මගේ දුව මගේ පුතා මේ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙන එකක් නැහැ කියලා. නමුත් ඒක එහෙම නැහැ. ඊටාම ඉහළ අවදානමක අපේ රටේ බහුතර ජනතාවක් සිටිනවා මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමේ. ඒක අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන දෙයක්. ඒකින්ද අපි වැදගත්ම දේ තමයි මේක අපේ පුද්ගලික සමාජයේ කාර්යයක් අපි ගන්න ඕන මත්ද්‍රව්‍ය වලට එරෙහිව අපි කටයුතු කරනවා කියන එක. ඒ වගේම තමයි ප්‍රජාව. ඒ කියන්නේ ආගමික නායකයින්, මාධ්‍ය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මම හිතන්නේ මනෝජ් මහත්මයා කතා කළා මාධ්‍ය තුල මේ අපරාධ වාර්තා වෙන ආකාරය. ඒක ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ මාධ්‍ය තුල සමහර අපරාධ වාර්තා වෙන ආකාරය අර පොඩි සෙන්සේෂනල් ගතියක් තියෙනවා, කතන්දර ගොඩනගන ගතියක් තියෙනවා. ඒක මම හිතන්නේ මේ යුගයේ මාධ්‍යකරණයේ ස්වභාවය බවට පත් වෙලා තියෙනවා. ඒක මත්ද්‍රව්‍ය අපරාධ, පාතාල අපරාධ ගැන විතරක් නෙවෙයි, විශේෂයෙන් කාන්තාවන්ට එරෙහි අපරාධ. බැලුවොත් ඒවා වාර්තා වෙන්නේ ඒ වගේම තමයි. ඒකින්ද මම හිතන්නේ ඒකින්දම තමයි අපි හිතන්නේ මාධ්‍ය වලටත් වගකීමක් තියෙනවා. වගකීම් සහගත ලෙස අපරාධ වාර්තා කිරීමට මේ අපරාධ සම්බන්ධ විමර්ශන කරන ආයතන වලට වගකීමක් තියෙනවා. වගකීම් සහගත ලෙස මේ විමර්ශන කටයුතු සිද්ධ කිරීම. ඒ වගේ මේක හැමෝම එකතු කරගත්ත දේශපාලන පක්ෂ, ආගමික නායකයින්, මාධ්‍ය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින්, ඒ වගේම ගම් වලින් අම්මලා තාත්තලා මේ අපි හැමෝම එකතු වෙලා හදන ව්‍යාපාරයකින් තමයි මත්ද්‍රව්‍ය කියන එක පාලනය කරන්න පුළුවන් ලංකාවේ කියන අදහස අපිට තියෙනවා. ඒකින්ද තමයි අපි ඔක්තෝබර් 30 වෙනිදා අපි පටන් ගන්නවා රටම එකට කියලා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය වලට එරෙහි ව්‍යාපාරයක්. මෙතනදී දේශපාලන වෙනස්කම්, මේ වෙන ආගමික වෙනස්කම්, ජාතික වෙනස්කම් මේ කිසිම දෙයක් සලකන්නේ නැතුව අපි හැමෝම එකතුලා කරන්න ඕන දෙයක් හැටියට තමයි අපි මේක පටන් ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කිව්වා වගේම සියලු දේශපාලන පක්ෂවල සහාය අපිට මේ කාර්යයට හම්බ වෙයි කියලා. ඒ වගේම තමයි මේ මත්ද්‍රව්‍ය ගැන කතා කරද්දී නීති ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. ඒ කියන්නේ පාතාල සමාජිකයින්ට එරෙහිව මත්ද්‍රව්‍ය වැරදි, විශේෂයෙන් මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයන්ට එරෙහිව, ඒ වගේම සංවිධානාත්මක අපරාධ කළි නායකයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම වැදගත්. මම හිතන්නේ අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් පහුගිය අවුරුද්ද තුළ එවැනි පාතාල සමාජිකයින්ට, සංවිධානාත්මක අපරාධ කළි නායකයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක වීමේ ගුණාත්මක වර්ධනයක් තියෙනවා. අවසාන වශයෙන් මට කියන්න දෙන්න අපි මේ ඔක්කොමත් එක්කම අපි හිතනවා දැනටත් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙලා ඉන්න පිරිස එකෙන් ගලවා ගැනීමේ අවශ්‍යතාවයක් රජයට තියෙනවා. ඉතින් අපි ඊළඟ අවුරුද්ද තුළ පුනරුත්ථාපනය කියන එක. ඒ කියන්නේ විශේෂයෙන් ස්වච්ඡායන පුනරුත්ථාපනය සහ ඊට අමතරව පුනරුත්ථාපන මධ්‍යස්ථාන රට පුරා ඇති කිරීම සහ පුනරුත්ථාපනයේ ජනතාව අතර ප්‍රවර්ධනය කිරීමටත් අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒකින්ද මේක හැම ආකාරයෙන්ම හැමෝම සම්බන්ධ වෙච්ච ව්‍යාපාරයක් කරහා මත්ද්‍රව්‍ය සහ අපරාධ මඩින්න ඕන කියන අදහස තමයි රජයට තියෙන්නේ.